Hello guys, ඉතින් ඔන්න අදත් අලුත් මලුත් ගේම් එකක් ගෙනාවා. ඉතින් ඔය ගේම් එක ඕපන් කරද්දිම ඔයාලට බලන්න පුළුවන් මොකක්ද අද ගෙනාවා කියලා. ඉතින් මෙන්න එහෙම මොකක්ද ඔයා වැටෙල් තියෙනවා. ඉතින් මේකේ මම accept දෙනවා. ඉතින් මෙන්න මේ විදියට මේකේ මොකද්ද bla 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 කියලා එකක් තියෙනවා. ඉතින් ඒක accept දුන්නාට පස්සේ අපිට බලන්න පුළුවන් අද ගේම් එක මොකක්ද කියලා. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ ස්ලැන්ඩ්‍රියානා ගේම් එක. ඉතින් මෙන්න මේ විදියට තුල ගියාට පස්සේ අපිට level 3ක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි එක දාලා මං ගහන්න යන්නේ easy දාලා. ඉතින් easy දාලා අපි ගහමු first එකේ හින්දා. ඉතින් මෙන්න මෙහෙමයි. දැන් මං easy එක select කරගන්නවා. ඉතින් ඔන්න දැන් මං එහෙනම් easy එක select කරත්තා loading වෙනවා මෙන්න මේ විදියට. ඉතින් මචං මෙන්න මේ ගේම් එක කරන් තියෙන්නේ මචං ඔයාලා බලන්න පුළුවන් උඩ බලන්න පුළුවන් පොත් 8ක් තියෙනවා. ඉතින් මේ 8ෙන් තාම බින්දුවයි. ඉතින් මේ පොත් 8 හොයාගෙන මෙන්න මේ exit කියන දොරෙන් ආයේ එන්ට තමයි තියෙන්නේ. ඉතින් ගැම්මෙන් ගේම ගහන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට. ඉතින් අපි දැන් පොඩ්ඩ යම් මොකක්ද වෙයි කියලා කියන්න අම්මට හුඩු යකෝ මේ පටන් ගත්තා මං ආවනේ මාර සීන් එකේ කොහෙද මං ඒ ගියානේ බලලා යන්න ඕනේ කොහොම හරි වැදුනොත් ආයේ ලෙෆ්ට්ම තමා සුද්දා මේ මොකද්ද ඇස් දිහා බලන්න ඉන්න හොඳ නෑ. එතකොට ලෙෆ්ට් වෙනවම වැඩි. ඊට පස්සේ දැන් බලමු අපි දැන් පොත් 8න් තාම බින්දුවනේ හොයන්න ඕනේ. මෙන්න ඉතින් යතුරක් තියෙනවා මචං. මේ යතුරු වලින් කරන්නේ සමහර දොරවල් ලොක් වෙලා තියෙන්නේ මචං. ඒ ලොක් වෙච්ච දොරවල් අරින්න පුළුවන් මේ යතුරු වලින්. එහෙනම් මචං අපි ගේම් එකේ බලමු මෙන්න ඉතින් ගාන මාර සීන් එක මේ හැම පැත්තම එක වගේනේ යකෝ. යම් බලමු මචං. අන්න පොතක් තියෙනවා සුද්දෝ. ඒ වාසනාව බම් බිමම පොතක් තියෙනවා අඩෝ ගැම්මක් සුද්දා. ආය 8න් එකක් හොයාගත්තා මචං මෙන්න මේ විදියට. ආතල් එකේ අපි ඊටුටියත් හොයාගමු. තව පොත් 7යි තියෙන්නේ. ගැම්මෙන් ඒ ටිකත් හොයාගමු. ඉතින් යන් කොහෙන් එයිද කියලා හිතන්න බෑ. තවත් දොරක් තියෙනවා. අම්මට උඩු. යකෝ යතුරා ගියනේ අපරාධේ මම මොකුත් ඇත්තේ නෑ. ෂෙක් කවන්නේ යන්. තවත් තියෙනවනේ බුක්ස් 7ක් හොයාගන්න තියෙනවා මචං. යන්කෝ එහෙම මචං මේ සැන්ඩියානේ කතාව ගත්තොත් මචං මේකේ මට උඩු යකෝ ඒ තා පොඩ්ඩෙන් ඉවරයි යකෝ. හරි කොහොම හරි මම මොකද්ද කිය හිටියේ මචං මෙන්න මේ සැන්ඩියානා පොත් 8ක් හංගල් තියෙනවා. ඉතින් එයාගේ ජීවිත කතාව වෙන්න ඇති මේ පොත් 8 ලියන්නට ඇත්තේ. කොහොම හරි මේ සැන්ඩියානා ග්‍රැනීගේ ඥාතියෙක් හරිද මචං. ග්‍රැනීගේ ඥාතියෙක් කිව්වේ දුවගේ දුව මචං. ඒ කියන්නේ කෙලින්ම ගත්තත් මිනිබිරිය. කෙලින් ගත්ත මිනිනේ ඒ ග්‍රැනී කොහොද ග්‍රැනී නෙමෙයි මොකද සැන්ඩියානා කොහොද හිටියා බා අවුලන්නේ යන් මචං මිනිබිරිය කියන්නේ ඉතින් දුවගේ දුවනේ. ඔන්න ඔහම තමයි මේ ඥාතියක තියෙන්නේ. ඉතින් මචං මේ දොරත් මට උඩුවේ ඉබිලා බැලුවනේ අඩෝ පොතක්ද කොහොද තියෙනවා බා. උඩු මොකක්ද ඒ උනේ ඒ මාර සිගින් එකනේ යකෝ. එකෙක් කිව්වට 10ක් විතර ඉන්නවනේ මේකේ. තවන්නේ කොහොම හරි පොත ගත්තා. පොත ගත්තා නම් එච්චරයි. තව තියෙන්නේ 6යි පොත් ගන්නට. යතුරු නෑ හැබැයි කමන්නේ. යන්න තමයි තියෙන්නේ. සැලෙන්නේ ආ එකෙන්ම යනවා. කොහොම හරි 8න් 8ම හොයාගෙන යනවා. මචං අම්මට ඒ යතුරක් තියෙනවා ගමු. දන්නවනේ මේ වැඩට අම්මට දෙපැත්තෙන් අහන්න ඕනද නෑ. මම දැක්ක පස්සයි මුත් සැලෙන්ඩියාන අක්කා ඉන්නවා. මේ අක්කි මේ එඩි සීන් දාන්න එපා හරිද? දන්නවනේ මට වැඩක් දුන්නොත් 8ක් නෙමෙයි 12ක් හරි හොයාගන්න පොත් නා. ඔය දැක්කනේ යන තැන පොත තියෙනවා. මචං මෙන්න මේ අක්කි මොනවද දන්නේ මේ පොත් වල ලියවුවේ. අපිට පොත ඇරලා බලන්න බෑනේ. ඒකනේ ප්‍රශ්නේ. ඔන්න ඔය තමයි ප්‍රශ්නේ මචං. හරි කොහොම හරි අපිට තව පොත් තියෙන්නේ 5යි. මෙන්න මේ විදිහට මෙන්න මේ සැලෙන්ඩ්‍රියන් අක්කගේ පොත් ලියපු දෙවෙනි ප්‍රශ්නෙත් අපි විසඳගමු. කොහොම හරි අපි මේ ගේම වින් කරන්න. ඉතින් මචං මෙන්න මේ විදිහට තවත් යතුරක් තියෙනවා. දොරේ නෙමෙයි බිත්තියේ. තව කබඩ් එකක් තියෙනවා. මොන හරි තියෙනවද දන්නේ අඩෝ ගායිස් අම්මට හුඩු ඒ මොකෙද්ද වවුලෙක් වගේ සීන් එකක් නේ ආවේ යකෝ. අවුලන්නේ හොල්මන් දැන් 10ක් 20ක් විතර හිටියානේ මචං. අඩෝ මාර සීන් එක මචං. මේ මොකද්ද තාම ලයික් කරලා නැහැනේ බං උඹලා. ලයික් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබාගෙන යමන්. මේ වගේ අස්සන ආයේ දන්නවනේ ගේමින් වීඩියෝ ඕන දෙයක් දෙනවා සුටු ගාද්දි මචං සබ්ස්ක්‍රයිබ් කරලා යන්. දැක්කනේ පොතක් තියෙනවා බිම ආයේ. ආතලේ යන්න තමයි තියෙන්නේ. තව භාගයක් හොයාගෙන ඉවරයි. තව පොත් 4යි තියෙන්නේ. ඒ 4ත් හොයාගෙන ගැම්මෙන් එළියට මං සැන්ඩියානා අක්කට ආයේ එන්න
මචං මෙන්න ඉදියට තමා පොත්තට හොයා ඇත්තේ මොකද හිතන්නේ මං ගැන කොහොමද මගේ මේ දක්ෂතාවය කොහොමද ඔයාලා හිතන්නේ දක්ෂතාවය හොඳයි නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න එල්ලම කියලා ඉතින් ඉතුරු පොත් 4ත් ගැම්මෙන් හොයාගමු ඉතින් මචං කලින් ආපු දොරෙන් ඔන්න ඔය විදිහට ආවා අපි දැන් පාරවල් දෙකකින් ගියා තව එක පාරක් තියෙනවා මෙන්න මේ විදිහට ඒ පාරෙමුත් යන් දොරවල් දෙකක් දෙපැත්තේ තියෙනවා මොනවද දන්නේ මචං තියෙන්නේ පොඩ්ඩයි එහෙ මෙහෙ කියලා බලමු මචං පොතක් තිබ්බා අඩෝ ගැම්මක් සුද්දා පොත් 5යි අම්මට උඩුයි දොර ගාව ඉන්නවා මේ ඔත්තු බලන්න හොඳ නෑ කෝ ගියාද දන්නේ නෑ සුද්දා මේ මියුසික් එක නම් මාර බය හිතනවා සිරාවට ආයි කියන්නේ මියුසික් එකට ගහනවා යකෝ කරුවල ගහම ගැවුණා මං ඉවරයි ගහවලන්නේ සන්ජියන් අක්ක ගියා මචං යම් පොඩ්ඩම් අපරාධයකෝ තවත් යතුරක් අපරාධනේ මොකටද බං මේ වැඩක් නැති දොරවල් වලට යතුරු දාලා මොනා ගන්නද අපරාධය අවුලන්නේ කොහොම හරි තව පොත් 3යි හොයාගෙන තියන්නේ ඒ 3ත් හොයාගෙන ගැම්මෙන් එළියට යනවා ඉතින් මචං මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මචං දැන් අපේ channel එකේ කියන්නේ මගේ channel එකේ ගේමින් වීඩියෝ තමයි මගේ main ටාගට් එක ඉතින් මචං එහෙම බ්ලොග් වගේ ඒවත් දානවා සැන්ඩියාන අක්කත් එක්කගෙන යන්නේ හරිද දැක්කනේ ඔය දොර ගාවත් හිටියා මචං මෙන්න මේ විදියට පොඩ්ඩයි එහාට මෙහෙට ගිහිල්ලා බලන්න ඕනේ ඉතින් මචං subscribe කරලා තියාගන්න ඔන්න ඕක තමයි ප්‍රධාන කාරණේ හරිද මචං ඉතින් ඔන්න ඔහම යන් තව පොත් 3ක් තියෙනවා පොත් 3ත් හොයාගෙන ගැම්මෙන් යන්න තමයි තියෙන්නේ මචං මේ ආපු කාමර වලටනේ ආය යන්නේ ෂූ බිත්ති පාර වසා ඇත හැරි ගෝ යන් ගැම්මෙන් යන්නේ කවුරු හරි ආවොත් ආයේ දන්නවනේ මචං මේක මාර මෙන්න ෆීලිං තියෙන ගේම් එක මචං මේක කියන්න බැරි වුණානේ ෆෝන් එකේ තියෙනවා මචං ප්ලේ ස්ටෝර් එකේ හරි ඇප් ස්ටෝර් එකේ ගහලා බලලා ගනින් සැන්ඩියාන 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 5 නෑ 1 2 තියෙන්නේ මචං ඕන්න ගිහලා ගහපන් හැබැයි මේ වීඩියෝ එක බලලා ඵලයන් අම්මට හුඩු දුවපන් යකෝ දුවපන් මොකද මේ හරි මචං ඔන්නම තමයි යන්නේ මචං මෙන්න මෙහෙම තමයි සීන් එක යන්නේ මෙන්න මේ සැන්ඩියාන අක්කා මොකක් හරි පරණ පෞල් ප්‍රශ්නයක් නෙන්න ඇති මචං ඒකින්ද තමයි මෙන්න මේ විදිහට තනියෙන් ගෙයක් හදාගෙන ඉන්නේ දැන් පාරවල් මොකක්ද දන්නේ මෙච්චර හදලා තියෙන්නේ මං හිතන්නේ පොලක්වත් දාන්නද කොයිද මෙච්චර කාමර හදලා තියෙන්නේ ඒකනේ මේ හැමදාම යන තැන රාක්ක එහෙම තියෙන්නේ කොමාරි මචං මෙන්න මේ සැන්ඩ්‍රියාන අක්කගෙන් බේරිලා තමයි යන්න ඕනේ දැක්කනේ පස්සෙන්ම එනවා මචං මේ ඊසි ගහලා පස්සෙන් එන්නේ හાર્ඩ් එහෙම ගැවුවනම් අම්මා කලන්ත දාලා වැටෙයි ඉතින් මචං මෙන්න ඒ තමයි සීන් එක යන්නේ පොඩ්ඩ ඩාන්ඩුම් වෙනවා läග ගහනවා ඉතින් අවුලක් නැහැ ගැම්මෙන් ගහන්න පුළුවන් ගේම් එක නම් මචං යන්කෝ තාම පොත් 5යි බං ඉතුරු 3 කොහෙද හම්බෙන්නේ නෑනේ අඩෝ ඕපන් කරපු නැති දොරක් අඩෝ ඒක ලොක්ලු බං යතුරුත් නෑ යන්කෝ කොහෙන් හරි තවත් දොරවල් දෙකක් තියෙනවා යන් අඩෝ ඒකේ නෑනේ බං මොකුත් පරාදිවා බිත්තේ යතුරු තිබ්බා හරි යන් දැන් අර දොර අරින්න පුළුවන් යන් ඒ දොර අරගමු ගැම්මෙන් දොර අරින්න යන්නේ හරි මචං අම්මට හුඩු දැක්කනේ දොර අරපු ගමන් පොතක් තියෙන්නේ ගැම්මෙන් තන් යන්න තමයි තියෙන්නේ දැන් අම්මට මේ ආතල් නම් ගන්න එපා දැන් මේ දෙපාරක් විතර ආවා ඉස්සරහිමුත් එනවා පස්සහිමුත් එනවා කොහෙන් එයිද දන්නේ නැහැ අපෝ ඊළඟ පාර අවුලක් නැහැ කබඩ් එකක් තියෙනවා ඉස්සරහම බලමු මොනවද තියෙන්නේ යතුරක් තියෙනවා එකෙන්ම ආයේ දන්නවනේ තව දොරක් කරගන්න පුළුවන් හැබැයි දොරවල් තාම හම්බුන්නේ නැහැ නේ අවුලක් නැහැ ගැම්මෙන් පොත් 6ක් හොයාත්ත තව 2යි තියෙන්නේ ඒ දෙකත් ආයේ හොයාගන්න තමයි තියෙන්නේ මොකක් හරි මර්ඩර් සීන් එකක් ගිහලා තියෙනවා ලේ තියෙනවා මචං මේ දොර ගාව අම්මට හුඩු අක්කී මොකද එහා පැත්ත ඇවිල්ලා කෝ මේ අම්මට හුඩු බෙල්ල කැරකුවානේ මාර සීන් එකනේ අකෝ බෙල්ල කැරකුවා අකෝ මේවා තියනවද බං මේ ගේම් එකේ මාර එකන්නේ එහා පැත්තේ ඉන්නවා කෝ ගියාද ගිහිලා යන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අම්මට හුඩු වවුලෙක් ආවනේ වවුලෙන්ද මොකෙද්ද යන් කෝ එක ගිහිල්ලා
මචං උන් ගැහුවට මොකද්ද මොකුත් වෙන්නේ නැද්ද ඕදු මම හිතන්නේ සැන්ඩියාන අක්කා විතරයි ගහන්න ඕනේ එතකොට තමයි කෙලවිලා යන්නේ ඒකින්ද සැන්ඩියාන අක්කගෙන් බේරෙන්න ඕනේ වෙන මොකාගෙන් නැතත් අයියෝ ගායිස් කෝ මේකේ නෑනේ බම් බුක් පොත් නෑනේ කෝ පාරවලුත් නෑ බන් ට්‍රැක් පැනලා තියෙන පාරවල් හොයාගන්න ගිහිල්ලා මාර සීන් එක යන්කෝ ඔය බලන්න පාරවසාත දොරක් හම්බුණා ගැම්මෙන් යන් රාක්කේ ගොඩක් තියෙනවා මචං මේ වගේ තැන්වල ගොඩක් බඩු තියෙනවා අම්මට උඩු සැන්ඩියාන අක්කා හැංගි මුත්තම් කරන්න බෑ හරිද මොකද්ද සද්දයක් ඇහුණනේ මොකද්ද මං මෙතන මචං මොනා හරි තියෙන්න ඕනේ තව මචං මේ වගේ තාන් යතුරක් තියෙනවා ගැම්මක් කබඩ් එකේ මුකුත් නැද්ද කබඩ් එකේ නෑනේ අවුලක් නෑ තව එක පොතයි ඒකත් ගැම්මෙන් හොයාගෙන යන් එළියට සැන්ඩියාන අක්කා කොහොම හරි මං ඔයාගේ පොත්තට හොයාගෙන එළියට යනවා එකෙන් මෑ ආය ඔන්න බලන්ට හරි යන් කොහොම හරි අනිත් පොතත් හම්බුණා well done now run to the exit door එකෙන්ම ඒ මාර සීන් එක බං මෙහෙම ගිහිල්ලා හම්බුණොත් සැන්ඩියාන අක්කා මං කෙලවෙනවනේ බං එහෙම වුණොත් ආය අපරාධයක් පොත්තටත් හොයාගෙන අවුලක් නෑ යන් පොත්තට හොයාගත්තා දොර හොයාගත්තා එළියට පැන්නා එච්චරයි හරි ගායිස් ඉතින් පාර අමතකයි ගියාන්කෝ මේ ගියපු පැතිවලටම න්යාය යන්නේ අයියෝ කොහෙද මං පාරේ තිබ්බේ මේ පැත්තේ යන් බලන්න අර පාරෙන් ගියොත් මොකද ඒක ඕනේ මේකේ යන් කාමරයක්ද කාමර හෙන ගැටියක් හම්බ වෙනවා දොර හම්බ වෙන්නේ යන්කෝ කෙලින්ම මෙහෙම මට දැනෙනවා මේ පාරෙන් ගියොත් හරි වගේ කියලා අඩෝ ගැම්මා බ්‍රෝ එක්සිට් ඩෝ එක ආවා මචං ගැම්මෙන් ගේම් ඉවර කරා සැන්ඩියාන අක්කා මොකද මේ වැළපෙන්නේ අඩෝ බිත්තියට ගියා මාර සීන් එකනේ හරි මචං good luck